ඔන්න මම අද කෑම වීඩියෝ එකක් ඔයගලන්ට ගේන්න යන්නේ. මේකත් බ්‍රිටිෂ් සුදු අය කන්න බොහොම ආස දෙයක්. ගොඩක්ම මේගොල්ලන්ගේ කෑම මේගොල්ලෝ යොදාගෙන තියෙන්නේ අල තමයි. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මේගොල්ලෝ ගොඩක්ම ආස sausage and mash. එහෙම නැත්නම් bangers and mash කියලා කියනවා. ඉතින් ආදි බලමු කොහොමද හදන්නේ මොනවාද ඒකට අවශ්‍ය කරන්නේ කියලා. ඉතින් මුලින්ම අල ඕනේ. මෑෂ් කරගන්න අල උනේ. මේක තම්බලා මම මෑෂ් කරගන්නවා. මේ ලොකු සයිස් අල. ඉතින් මම දන්නේ මේවා ලංකාවේ මෙච්චර සයිස් අල තියෙනවද කියලා. ඉතින් ලංකාවේ ඉන්නවනම් ඔයගොල්ලන්ට ඉතින් පොඩි අල කීපයක් ගත්තත් කමන්නේ. ඒ වගේම මට මේ ලුණු ගෙඩියක් ඕන වෙනවා. ඒ වගේම බටර් ටිකක් ඕන වෙනවා. මෙතන සොසේජ් තියෙනවා 4ක්. මේ සොසේජ් වලින් ගන්නකොට මේ වගේ ලොකු සොසේජ් ගන්න. ලංකාවේ අර තියෙන හීනි දිග සොසේජ් ඒවා එපා. ඒවා ආවිල්ලා අර හොට් ඩොග්ස් වලට දාන සොසේජ් නේ ඒවා එපා. මේ වගේ ලොකු ඒවා ගන්න. ඒ වගේම පාස්ලි ටිකක් ඕන වෙනවා. ඒ වගේම මේ ග්‍රේවි එක හදාගන්න ඔයගොල්ලන්ට ලංකාවේ මේවා ගන්න තියෙනවද දන්නේ නැහැ. මේ චිකන් ග්‍රේවි. ඉතින් මේකෙන් චිකන් ග්‍රේවි තියෙනවා, මේ බීෆ් තියෙනවා. වෙජිටේරියන්ස්ලට වෙජිටබල් වලිනුත් මේ ග්‍රේවි හදන්න පුළුවන්. මේක ඇතුලේ තියෙන හැටිත් මම පෙන්නන්නම්. ඒවා පොඩි කෑලි වලට තියෙන්නේ. හරි. එහෙනම් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට සුපර් මාකට් එකෙන් ගන්නත් පුළුවන් මෑෂ් කරපු අල. ඉතින් ඔන්න UK ඕන සුපර් මාකට් එකක තියෙනවා මේ වගේ මෑෂ් පොටේටෝස්. මේ වගේ බෑග් එකේ එන්නේ. මේකේ ඉතින් මේකේ තියෙනවා 900 grams තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මෑෂ් පොටේටෝස් තියෙන්නේ සුපර් මාකට් එකෙන් ගෙනාපුවම. ඉතින් මේක හරිම ලේසි. තම්බ ඉන්න දෙයක් නැහැ. කෙලින්ම මයික්‍රෝවේව් එකේ දාලා බටර් ටිකක් එක්ක කලවම් කරලා ගන්න තියෙන්නේ. මුලින්ම මම මේකට වතුර ටිකක් තියාගන්නවා ලිපේ අල ටික තම්බ ගන්න. වතුර එක මම ලිපේ තියලා පොඩ්ඩක් රත් වෙනකන් ඉන්නවා. වතුර ටික උණු වෙනකොට මම අලගෙඩි ටික දාලා තම්බ ගන්නවා. මම හිතන්නේ මට අලගෙඩි ටික තම්බ ගන්න වෙයි පැය භාගයක් විතර තම්බ ගන්න වෙයි හොඳට තැම්බෙන්න නම්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. හරි, වතුර එක උණු වෙනවා. මම දැන් අලගෙඩි 3 තම්බ ගන්න යන්නේ. දැන් වෙලාව හරියට 2:45යි. ඉතින් අපි බලමු කොච්චර වෙලාවක් තැම්බෙන්න ඕනද කියලා. ඉතින් ඒකම මම අල ටික තැම්බෙන කලින් සොසේජ් ටික මේ එයා ෆ්‍රයර් එකේ දාලා කුක් කරගන්න හදන්නේ. ඉතින් මම මේ විදිහට අරගෙන මම අද දානවා එකට මේක දානවා ඇතුළට. එතකොට ඇතුළ මේ විදිහට තියෙන ලස්සනට. එතකොට ඒක ජරා වෙන්නේ නැහැ. හරි, ඒකම මම දැන් මේ සොසේජ් ටික මෙහෙම මේ වගේනේ තියෙන්නේ. මේ කපා ගන්නවා මේ කතුරෙන්. මම මෙහෙම ඒක ඇතුලේ තියා ගන්නවා. ඊට පස්සේ මම ඒකට ඔලිව් ඔයිල් ටිකක් දා ගන්නවා. හරි, මේ විදිහට මම දැන් එයා ෆ්‍රයර් එකට මේක දාලා විනාඩි 5කට තියා ගන්නවා. දැන් මම මේ ලුණු ගෙඩිය සුද්ධ කරගෙන කපා ගන්න හදන්නේ ස්ලයිසස් වලට. මේ විදිහට මම ලුණු ටික පොඩි කරගන්නවා. එතකොට ඒකේ ලස්සනට එනවා අර ස්ලයිසස් ටික. සොසේජ් ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. මම ඔලිව් ඔයිල් දැම්මේ මේ වගේ ෂයිනි වෙන්න. නැත්තම් මේක ඩ්‍රයි වෙලා වගේ එන්නේ. ඒකයි. දැන් මම අර කපාගත්ත ලුණු ටික මේකේ මේ පෑන් එකේ දාලා පොඩක් ෆ්‍රයි කරගන්න යන්නේ. ඉතින් මම කුකර් එක ඔන් කරගත්ත පෑන් එක තිබ්බා පොඩක් රත් වෙන්න. රත් වෙනකොට අපි ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. දැන් හරියටම අල ගෙඩි 3 පැය කාලක් තැම්බෙනවා. ඉතින් මට බලා ගන්න පුළුවන් මේ වගේ ගෑරප්පුවකින් ඇනලා තැම්බිලාද කියලා. තාම නැහැ, හරි හයියයි. අපි තව පැය කාලක් තියන්න වෙනවා. ඒ කියන්නේ පැය භාගයක් වෙන්න තියන්න වෙනවා. පෑන් එක රත් වෙලා තියෙන නිසා මම ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා.
ලුණු ටික පොඩ්ඩක් ටෙම්පරේට් කරගන්න. දැන් මම කපාගත්ත ලුණු ටික පෑන් එකට දාන්න යන්න. දාලා මේ පොඩ්ඩක් බ්‍රවුන් කරගන්නවා. මේ විදිහට පොඩ්ඩක් බ්‍රවුන් කලර් වෙන්න මේක ටෙම්පරේට් කරගන්න ඕනේ. ටෙම්පරාදු කරගන්නවා. ලුණු ටික ලස්සට බ්‍රවුන් වෙලා තියෙනවා. ඉතින් මම ඒකත් පැත්තකින් තියාගන්නවා. ඔයගොල්ලන්ට මේ සොසේජ් එයා ෆ්‍රයර් එකක් ගෙදර නැත්තම් පෑන් එකේ දාලත් ෆ්‍රයි කරගන්න පුළුවන් නෝමල් ඔයිල් ටිකක් දාලා. හරි ඒකත් හරි. දැන් තියෙන්නේ මේ පාස්ලි ටික චොප් කරගන්න ඕනේ. පාස්ලි ටික. මේ විදිහට පාස්ලි ටික චොප් කරගන්න. චොප් පාස්ලි තියෙනවා, සොසේජ් තියෙනවා, බ්‍රවුන් අනියන්ස් තියෙනවා. දැන් මෑෂ් එක කරගන්න විතරයි තියෙන. අල ටික තම්බලා මෑෂ් කරගන්න විතරයි. දැන් මම යන්නේ ග්‍රේවි එක හදාගන්න. මලක තියෙනවා බිස්ටෝ ග්‍රේවි. මම මේකට වතුර ටිකක් තියාගන්නවා. මේ විදිහට මේ පෑන් එකට මේ ටැප් වෝටර් ටිකක් මේ විදිහට පොඩ්ඩක් තියාගත්තම ඇති. මෙන්න මේ ටික. වතුර එක රත් වෙනවා. දැන් වතුර එක රත් වෙනකොට මේ බිස්ටෝ ග්‍රේවි එකෙන් මේ වගේ එක ටීස්පූන් එකක් මම දාගන්නවා. එකක් තව එකක් දාගන්නවා. දෙකක් දාලා මේක දිය කරගන්නවා මේ විදිහට. මම ඒකේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ. ෆුල් නෙමෙයි. right. දැන් ඒක උණු වෙනකොට මේ වගේ thick gravy එකකට එනවා. දැන් මේක පැත්තකින් තියාගන්න. මේ මෙහෙම. දැන් ඒක හොඳ gravy එකකට එනවා. right. අපි ඒ අතර වාරේ බලමු තැඹිලාද කියලා. තව මදි. මොකද අලගෙඩි ලොකු නිසා තැඹෙන්න ටිකක් වෙලා යනවා. ඔයගොල්ලන්ට පොඩි අල ගත්තොතින් ටක් ගාලා තඹ ගන්න පුළුවන්. අල තාම තැඹෙනවා. දැන් විනාඩි 45කට කිට්ටුයි. ඉතින් ඔයගොල්ලන්ට ප්‍රෙෂර් කුකර් එකක් තියෙනවා නම් මේ අල තඹ ගන්න පුළුවන් වඩා ඉක්මනින්. සාමාන්‍යයෙන් මම නම් කරන්නේ අල තඹ ඉන්නේ මේ සුපර් මාකට් එකෙන් මෑෂ් පොටේටෝස් ගෙනල්ලා ටක් ගාලා මයික්‍රෝවේව් එකේ දාලා ගන්න එක තමයි කරන්නේ. ඉතින් අර ගොඩක් ලංකාවේ අය බලන නිසා ලංකාවේටත් හදාගන්න පුළුවන් විදිහට තමයි මම මේ අල ගෙනල්ලා තඹලා පෙන්වන්නේ කොහොමද කරන්න කියලා. දැන් නම් ෂෝක් එකට තැඹිලා හරියට මම පැයක් තැඹුවා. ඉතින් දැන් මම මේක ගන්න යන්නේ. හොඳටම තැඹිලා හොඳට මෑෂ් වෙලා. right. දැන් මේකේ මම මේ උඩ ස්කින් එක අරන් දා ගන්න ඕනේ. මේ විදිහට ස්කින් එක හරි easy එනවා. හරි ලේසියෙන් වෙනවා. ටක් ගාලා අරන් දා ගන්න පුළුවන්. දැන් මම මේක මේ විදිහට පොඩි කර ගන්නවා ගෑරප්පුවෙන්ම. දැන් මම ඒ කුකර් එකේටම මේ පෑන් එක තියාගෙන මේකට බටර් ටිකක් දා ගන්නවා මම. මේ විදිහට බටර් පොඩ්ඩක් ඒ අල වලට ඇති වෙන්න. ඊට පස්සේ මම මේ අල ටික පෑන් එකට දානවා මික්ස් කර ගන්නවා ඒකට දාලා. ඒකම චොප් කරගත්ත පාස්ලි ටික දා ගන්නවා. ලුණු පොඩ්ඩකුත් දාගන්න. මේ විදිහට ලුණු පොඩ්ඩකුත් දාගන්න. ගොඩක් දාගන්න එපා. හරි ලිප් ඔෆ් කරලා දැම්මා. හරි මේ තියෙන්නේ මගේ මෑෂ් පොටේටෝස් ටික.
right බාන් ක්‍රීමි ලස්සනට තියෙනවා. දැන් මම මෑෂ් පොටේටෝස් මෙහෙම මැද්දෙන් ප්ලේට් එකට බෙදා ගන්න යනවා. මේ විදිහට මේ වගේ කන්දක් විදිහට මෙහෙම බෙදා ගන්න. right ඊට පස්සේ මේ සොසේජ් මෙහෙම තියා ගන්න. මෙහෙම right දැන් තියලා මේ බ්‍රවුන් කරගත්ත අනියන්ස් ටික මෙහෙම මැද්දට තියන්න. මේ මැද්දෙන් මේ මුඩින් හලා ගන්න. right දැන් ඔය අර හදාගත්ත සෝස් එක බ්‍රවුන් ග්‍රේවි එක මෙහෙම උඩින් දාගන්න. right ඔන්න තියෙනවා mash and sausage සුදු ආසම කෑම එක. මෙන්න වගේ sausage and mash කොහොමද? බඩ පිරෙන්න කන්න පුළුවන්.